ආයුබෝවන් කුතුහලය YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. හංවැල්ල තිත්තපත්තර මැණික් බණ්ඩාර දේව් මැදුර පිළිබඳවයි මෙම වීඩියෝව දිගහරිනු ලබන්නේ. කුතුහලය YouTube නාලිකාව ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. දේවාශිර්වාද ලබා ගැනීම සඳහා බුද්ධපෙත් ලබා දෙන බොහෝ දෙනා අතර තම ප්‍රාර්ථනා ඉටු කර ගැනීම සඳහා සකල ලෝකවාසී ජනයාගේ විශ්වාසය වැඩිපුරම දිනාගෙන සිටින දෙවියන් වශයෙන් දැඩිමුන්ද දේව රාජෝත්තමයන්න් වහන්සේ සඳහන් කිරීම වරදක් නොවේ. එහිදී දැඩිමුන්ද දෙවියන් යනු කවුරුන්ද යන්න සොයා බැලීම වැදගත් වෙනවා. ඒ අනුව හඳුන් වනයේ විසූ හේයින් හඳුන් කුමාර නමින්ද මාණික්‍ය භාණ්ඩාගාරයේ මැණික්වල ආරක්ෂක කටයුතුවල නිරතව සිටි හේයින් මැණික් බණ්ඩාර නමින්ද සොලීන් ඇතුළු පරදේශකාරයින් ලක්දිව බලයට පත්ව සිටි සමයේ ඔවුන් හා යුද කොට ඔවුන් අල්ලාගත් ප්‍රදේශ ආරක්ෂා කළ හේයින් ඌව බණ්ඩාර නමින්ද ඇම්බැක්කේ මහා දේවාලයට අධිපති වීමෙන් ඇම්බැක්කේ දේවතා බණ්ඩාර නමින්ද ඇතෙකු පිට නැගී සටන් වැද කිරුල ගම්නියම් කැම් දෙබෑකොට සතුරු බල මුළු විනාශ කළ නිසා කිරුල බණ්ඩාර නමින්ද කෙහෙල් පන්නල ග්‍රාමයට නුදුරින් මහ වනයේ අලුත් නුවරක් පිහිට වූ හේයින් අලුත් නුවර දේවතා බණ්ඩාර නමින්ද වීදාගම ගම්වැසියන් පෙළමින් සිටි දුෂ්ට රදලයින් පරදා ගම්වැසියන් ඉන් මුදාගත් හේයින් වීදාගම බණ්ඩාර නමින්ද පත්තිනි දෙවියන්ගේ සලඹ නවගමුවට වැඩමවීමෙන් නවගමු බණ්ඩාර නමින්ද ප්‍රසිද්ධ වූ මළුවේ කිතුලට එන්න අලියා සැරයක් යවා මරා දෙනුන්ගේ කිරි ලේකර පෙන්නා තෙදවරම් බලවරම් පෑ මහා බල පරාක්‍රම දැඩිමුන්ඩ දෙවියන් නම් උන් වහන්සේමය. ඔබ ඒ ශ්‍රවණය කළේ දැඩිමුන්ඩ දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්නා එක් වාක්‍ය ඛණ්ඩයකි. එහි උන්වහන්සේ පිළිබඳව යම් විවරණයක් ඇතුළත් වෙනවා. ශ්‍රී ලංකා ධරණී තලයට හෝ සම්බුද්ධ ශාසනයට යම් විපතක් සිදුවන ඕනෑම විටක විවිධ ස්වරූපයෙන් පහළ වී රටදැය ආරක්ෂා කිරීමට කැපවන දැඩි බලයකින් යුත් දෙවියෙකු ලෙස දැඩිමුන්ඩ දෙවියන් ජනතා ප්‍රසාදයට පත් වී තිබෙනවා. දැඩි වූ හිසක් කැරලි ගැසුණු හිසකේ නිසා දැඩිමුන්ඩ නමින් උන්වහන්සේ හැඳින්වීමට හේතුවයි. ලක්දිව යක්ෂ ගෝත්‍රයට අයිතිවාසිකම් කියන උරුමකාරයෙක් ලෙස යක්ෂ ගෝත්‍රයට එක් වූ බිහි වූ මෙම දරුවා ද්විවංශික ලෙස හඳුන්වනවා. ඒ අනුව දැඩිමුන්ඩ දෙවියන් උපතින්ම ද්විවංශික යක්ෂ ගෝත්‍රිකයෙක්. යක්ෂ ගෝත්‍රිකයින්ට අධිපත වූ වෙසමුණි රජුගේ පුත්‍රයා වූ පූර්ණක නම් යක්ෂ සේනාධිපතිට දාව එරන්දති නම් නාග කන්‍යාවියගේ කුසින් දැඩිමුන්ඩ දෙවියන් උපත ලබනවා. සිද්ධාර්ථ තාපසයාගේ බුද්ධත්වය සඳහා දස බිම්බර මාරසේනාව හා සටන් වැදීමේදී දැඩිමුන්ඩ දෙවියන් වසවාර්ති මාරයාගේ විමානයද වනසා දමා මාරසේනාව සමග සටන් වැද ඔවුන් පරාජය කළ බැවින් ලක්දිව ජනයා අතර මොහු දේවත්වයට පත්ව තිබෙනවා. අලුත් නුවර දැඩිමුන්ඩ දෙවොල ප්‍රධාන කොටගෙන වැඩවාසය කරන දැඩිමුන්ද දේවරාජාණන් වහන්සේ උඩරට නිලමේවරයෙකුගේ ඇඳුමෙන් සැරසී සැරයටියක් හෝ වේවැලක් අතදරා සැවුලාපිට වාහනයෙන් දස දෙස සැරසැරමින් ලක්වාසී ඔබට සුවිශේෂ ආරක්ෂාවක් හා ආශිර්වාදයක් ලබා දෙනවා. ඒ උතුම් වූ ආශිර්වාදය නොවටුව ලබා ගැනීම සඳහා තිත්තපත්තර මැණික් බණ්ඩාර දේවාලය හා රන්දෙව් ගුරුකුලයේ නිර්මාතෘ රන්දෙව් ඇදුරුතුමාණන් හමුවන්න. කුතුහලය YouTube නාලිකාව නැරඹූ ඔබට ස්තුතියි.